දැන් මේ බහුතර බෞද්ධ ජනයා වසර ගණනාවක් තිස්සේ කරන ඒවා ගැන අහනවා. දැන් අපි උදාහරණයක් ගමු සාංගික දානේ. සාංගික දානයක් දෙනවා. එක්ක පෙරුම් පුරාගෙන පින්කමක් කරනවා. සමහර අය එහෙම ඉන්නවනේ. සෑහෙන කාලයක් මහන්සි වෙලා කරලා තියෙනවා. මට මතකයි කාම්ම කෙනෙක් කිව්වා ඔය මහියංගන චෛත්‍යයට කංචුක පූජාවක් පලන් දාන්න. මාස 8ක් මුදල් එකතු කළා කිව්වා. එතකොට ගොඩාක් කාලයක් මහන්සි වෙලාද නැද්ද? මහන්සි වෙලා. එතකොට මේ පින්කම ASCII ගොඩාක් මහන්සි වෙලා කරපු දෙයක්. නමුත් එයාට අර බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධයේ පැත්තට එකතු වෙන්න බෑ සමහර විට. ඇයි? ඒ ආධ්‍යාත්මික දියුණුව කරා එකතු වෙන්න බෑ. හේතුව එයා ඒකේ අර විදර්ශනාත්මක පරිච්ඡේදයට එකතු වෙන්නේ කොහොමද කියලා ඒක දන්නේ නැහැ. ගොඩාක් බස් එකතු කරගෙන ගිහින් මල් හොයාගෙන පහන් පත්තු කරගෙන ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන ලස්සන පින්කමක් කරලා දැන් හිතමුකෝ මේ මහියංගන චෛත්‍යයට කංචුක පූජාවක් පලන්දනවා කියලා. හොඳයි ඒක. එහෙම කරලා ඉවර වුණාට පස්සේ කොහොමද මේක විදර්ශනා කරන්නේ? ඒක දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් ඒක දන්නේ. ඒකයි දියුණුව කරා යන්නේ නැත්තේ. දියුණුව කරා යන්න බැරි වෙලා තියෙන්නේ ඒකයි. එතකොට දැන් වාඩි වෙලා කොච්චර මනාප සමහර අය ඒක බලන්නවත් කැමති නෑ එහෙම. එතකොට දැන් සෑය ළඟම වාඩි වෙලා පුරුද්දක් කරගන්න මේ නිවන ගැන අදහසක් තියෙනවනම්. අපි හිතමුකෝ මේ මහියංගන සෑයට කංචුක පූජාවක් පලඳන්න සැලසුම් කළා. සැලසුම් කරලා ඉතින් ඔක්කොම ඉවර කරලා වාඩි වෙලා මෙන්න මෙබඳු කල්පනාවක් තිබ්බොත් කොහොමද මේ සෑය කීප වතාවක් ප්‍රතිසංස්කරණය කරපු එකක්. මේ සෑය දිහා බලන කල්පනා කරනවා. මේ සෑය කීප වතාවක් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සෑය කලින් කලට දුර්වල වෙනවා. ඒක තමයි අනිත්‍යතාවය. මේ සෑය දකින්නකොට මගේ හිතේ හරි ශ්‍රද්ධාවක් උපදිනවා. අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතු නේද තැන්පත් කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ නේද තැන්පත් භාග්‍යවතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ නේද තැන්පත් කරලා තිනවා. මහියංගන සෑය නම් මම උදාහරණයකට කියන්නේ කාන්තාව කියපු නිසා. ග්‍රීවා ධාතුන් වහන්සේ නේද තැන්පත් කරලා තියෙන්නේ. කශේරුකාවේ උඩ කොටස. කෝ ඒ බුදුරජාණන් වහන්සේ හැම තැනම අනිත්‍ය වෙන්නේ. කෝ බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර පිණ්ඩපාතේ වැඩි අපගේ භාග්‍යවතුන් වහන්සේ කෝ අද ලස්සන ශරීරයක්ලු බුදුරජාණන් වහන්සේට තිබ්බේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් බැබලිච්ච 80ක් අණු ව්‍යංජන වලින් 80 අණු ව්‍යංජන වලින් බැබලිච්ච ලස්සන රූපකායක් තිබ්බලු. කෝ ඒ රූපකායද බලාගෙන යනකොට අනිත්‍ය විතරයි වැටෙන්නේ සෑය ඇතුලේ. ඒකත් තියුණු නෑ. තියුණු දේ මොකක්ද දන්නවද? මෙන්න මේක. සම්පූර්ණ පින්කමම දිහා බලන්න හැරිලා. ඔන්න ඒකයි දැන් මේ බහුතර බෞද්ධ ජනයා වසර ගණනාවක් නොකඩවා සිදු කරන ඇවතුම් පැවතුම් පුද පූජා වත්පිළිවෙත් සීල සමාදාන වැනි කටයුතු වල ආධ්‍යාත්මික දියුණුව නැති මෙන්න මේකයි. ආධ්‍යාත්මික දියුණුව මතු කරගන්න යා දක්ෂ නැහැ. ඒකයි ප්‍රශ්නය. කොහොමද මතු කරගන්නේ? මතු කරගන්නේ මෙහෙමයි. පින්කම කරලා ඉවර වෙලා හොඳට මේ පින්කම ඇතුලේ සිහිනුවන අර නුවණින් විමසා බලන්න තමන්ගේ ස්කන්ධ පහළ වෙච්ච විදිය. පැය භාගයක් විතර බලන්න. මොන්න මේ බණ ටික කිව්වත් වාහනෙට ගොඩ වෙලා හරි අනේ මේ බණ කියපු එක ඇතුලේ තුනේ මේ සිද්ධිය නේද කියලා මේ විදියට බලන එක ජීවිතේ කොටසක් කරගන්න. මේ බැල්ම. ඒක අද ලංකාවේ මිනිසුන්ට ඒක ජීවිතේ කොටසක් වෙලා නැහැ. ඒ නිසා මිනිසු කොයිතරම් වටිනා ඇවතුම් පැවතුම් කළත් මොනතරම් වටිනා ආචාර ධර්ම වලට එකතු වුණත් මොනතරම් වටිනා පුද පූජා කළත් ඒ මිනිසු ඒක අමා නිවනට එකතු කරගන්න නිවනට යාගේ හිත බර කරගන්න අර විදර්ශනාත්මක පරිච්ඡේදයකට එකතු වීම පිණිස දක්ෂ නැහැ. මෙන්න මෙහෙම දකින්න. හරි. සෑයට කංචුක පූජාවක් කළා. මාස 6ක් විතර එකතු වෙලා කළේ. දකින්න. දෙකේ කූට ප්‍රාප්තිය තමයි සෑයට මේක පළඳන වෙලාව.
ඒ වෙනුවෙන් ඔක්කොම කළේ. ඒතර ඒක තමයි වටිනාම වෙලාව. ඊට එහා පැත්තේ ඒවා වටින්නේ නැහැ එකක්වත්. උච්චතම අවස්ථාව. මොකද දැන් මාස 8ක් සැලසුම් කළා නම් මාස 8ම අපිට විදර්ශනා කරගෙන ඉන්න බෑ. පැය ගාණක් යනවනේ. ඒතර මේ 8ේම ප්‍රධාන ධාරාවේ ප්‍රධාන අවස්ථාව මොකද්ද? ඔක්කොම එකතු වෙලා මේ සෑය වටේට මේ කංචුකේ පළම්දන එක. එක්ගල මේ පූජාව ඉවර කරන එක තමයි වටිනාම දේ. මෙන්න මේක ඇතුලේ තමන්ගේ මේ සෑය දකින්නකොට මේ සෑය පළඳනකොට මේ සෑය ගැන ස්වාමීන් වහන්සේලා කියනකොට තමන්ගේ විඥානස්කන්ධේ පහළ වුණු බව දකින්න. අපිට සෑය පේනවනේ. මාස 8ක් හදපු කංචුකේනේ අපිට පේන්නේ. ඒ කංචුකේ දකින්නවා වෙනුවට පින්කම කරපු තමන් දකින්නත් එපා. අන්න ඒකයි ওই දෙපැත්තෙන් තමයි අපි හිට ගන්නෙ. මාස 6ක් මහන්සි වෙලා මමයි මේ පින්කම කළේ කියලා ආත්ම දෘෂ්ටියට ලකුණු වැටෙන විදියට පින්කම දිහා බලන්න එපා. මේ මාතෘකාව නිසායි මම ඕක කියන්නේ. පින්කම දිහා බලන්න එපා. ඒතර පිනට මක් වේ. පින වෙලා ඉවරයි. රැස් වෙනවා නම් ඒක දැන් රැස් වෙලා ඉවරයි. පින උනත් රැස් කරන එක ගැන රැස්වීමක් නම් එතන තියෙන්නේ. අபிසංස්කාර ගොඩ නැගෙනවා නම් ඒක අමා නිවන ඉදිරියේදී දෙවෙනි පන්තියට තමයි දාන්න වෙන්නේ. නිර්වාණය ගැන කතා කරද්දී රැස්වීමක් නම් යම් තැනක තියෙන්නේ. රැස් වෙච්ච තැන දුක තියෙනවා. එච්චරයි. දැන් දක්ෂ ශ්‍රාවකයෙක් විදිහට අපි කොහොමද දකින්න ඕන? දක්ෂ ශ්‍රාවකයෙක් විදිහට අපි දකින්න ඕන මෙන්න මේ විදිහටයි. දැන් අර සෑය දිහා බලාගෙන මිබඳු මානසිකාරයක් තිබ්බොත් මේ විදිහට නුවණින් විමසන්න පටන් ගත්තොත් එයා ඒකෙන් ආධ්‍යාත්මික දියුණුව කරා යනවාමයි. ඒක එක එක විදිහට බලන්න පුළුවන්. දැන් මේ සිද්ධ වෙච්ච සෑය ඉදිරියේ කරපු ක්‍රියාවලිය මේකේ උච්චතම අවස්ථාවේදී දකින්න සෑය දකින්න එපා. සෑය ඉස්සරහට කංචුකයක් ගෙනල්ලා මිනිසුත් එකතු කරගෙන බස් අරගෙන ඇවිල්ලා පින්කම කරපු Taman දකින්නත් එපා. එතකොට ලකුණු වැටෙන්නේ ආත්ම දෘෂ්ටියට. මම පින්කම කළා. බලන්න එපා යා මං ගිය අවුරුද්දේ කරපු පින්කම. ආත්ම දෘෂ්ටිය එන්නේ. පින්කම කරපු මමෙක් පුද්ගලයෙක් මෙහෙ ඉන්නවා. ඒ වගේ එකක් කරපු මිනිහෙක් එළිය නෑ කියලා අර මාන්නේ වගේ එකක් එන්නේ උඩට. පින මත වුණත් ඒ වගේ ස්වල්ප පුංචි දේවල් ගැන පවා දක්ෂ වෙන්න. ඒ කියන්නේ දැන් ඒ වගේ පුංචි දැන් එක දැනක තියෙනවා සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙනකොට රහත් වෙලා නැහැ. සාරිපුත්තයන් වහන්සේට අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා මේ ආයුෂ්මත් අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ දිවස්ලාභීන් අතර අග්‍රයිනේ. රහත් වෙන්න කලිනුත් උන්වහන්සේට හොඳ දිවසක් තිබ්බා. හොඳ දිවසක් තිබ්බා. උන්වහන්සේ බොහොම පෙර පූර්ව බෘත පුණ්‍ය බලයකට ආපු කෙනෙක්. දිවස්ලාභීන් අතර අග තැන්පත් කෙනානේ. සාරිපුත්තයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සාරිපුත්තයන් වහන්සේ මට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා කියනවා. මට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා. හැබැයි සාරිපුත්තයන් වහන්සේ තවම මට මාර්ගඵල නැහැ කියනවා. මාර්ගඵල නැහැ. හැබැයි මම පස්සට ගිහිනුත් නැහැ තවම. පසුබහින්නේ නැහැ මං කියනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේගේ උත්තරේ අපිට ඔහොම කිව්වොත් මොකක් කියයිද? මට මෙහෙම පේනවා. හැබැයි මගඵල නෑ. මගඵල නෑ. හැබැයි හාඳුරණී මං වීරිය නම් අත්හැරලා නෑ කියලා අපිට කිව්වොත් අපි කියයි අනේ කොච්චර දෙයක්ද ඔය අම්මා හරි හොඳ කෙනෙක්. ඔය තාත්තා හරි හොඳ කෙනෙක්. ඔය වගේ එකක් නෑ කාටවත්. බලන්න දැන් ඒත් ඔයා පස්සට යන්නේ නෑ කියලා අපි කියයි නේ. නමුත් අපිට ඒ වගේ අස්සේ පවා සියුම් කෙලෙස් පේන්නේ නෑ. ඒකයි අද අපිට තියුණු ප්‍රඥාවක් නැහැ. දැන් සාරිපුත්තයන් වහන්සේට ওই කතාව කියද්දි කියන මොකද කිව්වේ? සක්වලවල් 1000ක් පේන දිවසක් මට තියෙනවා. හැබැයි මගඵල නැහැ තවම. මම පසු බැහැලත් නැහැ. කාරණා තුනයි. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා කියලා හිතෙනවා නා. ඔබ වහන්සේට මාන්නේ ඔය තියෙන්නේ. අන්න බලන්න මේ මනස විශ්ලේෂණය කරන විදිය. තවම මට මාර්ගඵල නැහැ කියලා ඇතුලෙන් එනවා නම් ඔය ඔබ වහන්සේගේ එළියට එන විචිකිච්ඡාව කියනවා. විචිකිච්ඡා නීවරණය ඔය තියෙන්නේ කියනවා.
හැබැයි මම තවම පිටිපස්සට ගිහින් නැහැ කියලා ඔබ වහන්සේගේ ඇතුලෙන් එනවා නම් හැම වෙලාවකම ඔය උද්දච්චය තියෙන කියනවා. දැන් බලන්න අපිට නම් සාදුකාර දීලා පැත්තකට වෙන්නේ නැද්ද? නමුත් අර ඒ ඥානවන්ත කෙනෙකුට ඒක ඇතුලේ කෙලෙසේ පේන්නේ. දැන් අපිට උනත් මේ කාලේ හරියට ඔය පින ගැන කියද්දි මිනිස්සු කියනවා ඔය ස්වාමීන් වහන්සේලා පිනට ගරහනවා කියලා අපිට කියනවා. අපි පිනට ගරහන්නේ අපි තරම් ඕගොල්ලෝ පින් කරන්නෙත් නැහැ. අපි කවදාවත් පිනට ගරහන්නේ නැහැ. අපි කියන්නේ පින තුල විදර්ශනා කරන්න කියලා විතරයි. පින අතහරින්න කියලා කියන්නේ නැහැ. හැමදාම පින් කරන්න. මේ පින තුන අහන්නෙම වසර ගණනාවක් තිස්සේ කරන මේ ආචාර ධර්මවල ඇයි අපිට ඔය බලාපොරොත්තු වෙන අමා නිවනවත් ආධ්‍යාත්මික සැනසීමවත් නැත්තේ ඇයි? ඒ නැත්තේ එක අර දෙපැත්තෙන් හිට ගන්නකම. ඊතර මෙතර හිට ගන්නකම. ඊතර මෙතර හිටගත්තොත් ඒක යන්නේ නෑනේ මුහුද පැත්තට. දැන් මොකක් හරි ගහගෙන එනවා නම් ගඟක ඒක ඊතරට ගොඩ ගැහුවොත් ඒත් යන්නේ නෑ පහලට. මෙතරට ගොඩ ගැහුවොත් ඒත් යන්නේ නෑ. අර ඊතර මෙතරට ගහන එක තමයි අපිට වෙලා තියෙන්නේ. පින්කම කරපු මම දකින්නවා එක්කෝ පින්කම කෙරිච්ච භූමිය දකින්නවා එක්කෝ. අනේ මේ සෑය ඉස්සරහා මට මෙහෙම එකක් කරන්න හම්බුණානේ කියලා දකින්නවා. මේ සෑයට මම කළානේ කියලා දකින්නවා. ඔන්න ඔය දෙකම දැක්කොත් එයාට අර බුදුරජාණන්සේ වදාළ ඉලක්කයේ පැතර යන්න බෑ. එතකොට දැන් අපි දක්ෂ වෙන්න ඕන කොතනද? හොඳට පින්කම් කරන්න ඕන. පින්කම් කරලා ඒක බුදුරජාණන්සේ වදාළ විදර්ශනා පරිච්ඡේදයට දාලා බලන්න ඕන. ඒක බලන්නේ මෙහිමයි. මේ පින්කම කරන එකේ උච්චතම අවස්ථාව අර කංචුකේ පලන්දලා සංඝයා ගෙන්නලා පූජාව කරලා ඒ පින අනුමෝදන් කරගත්ත. ඕක තමයි ප්‍රධාන ධාරාවේ වැඩි. ඕකට තමයි මාස 8ක් එයා දඟලලා තියෙන්නේ. මාස 8ක් දඟලලා තියෙන්නේ. පින්කම කරලා ඉවර වෙලා හොඳට සෑ මළුවේ වාඩි වෙන්න කොනක. සෑ මළුවේ වාඩි වෙන්න. මේක තමයි ප්‍රඥාවන්ත මිනිස්සෙගේ වැඩි. සෑ මළුවේ වාඩි වෙලා හොඳට මේ ක්‍රියාවලියම අනිත්‍ය වෙච්ච විදිය බලන්න. හැමදාමත් අනිත්‍ය වෙච්ච ක්‍රියාවලියක් තිබ්බේ කියලා බලන්න. සෑයත් එහෙමයි. සෑය ඇතුළේ තියෙන ධාතුන් වහන්සේලාත් එහෙමයි. ධාතුන් වහන්සේලාත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පහළ වුණු දා සිට උන්වහන්සේගේ ජීවිතේ පුරාවටම අනිත්‍ය වෙවි ගිය සංස්කාර දකින්න. අනිත්‍ය වෙවි ගියපු ක්‍රියාවලිය දකින්න. අවශේෂ වශයෙන් ඉතිරුනේ ධාතුන් වහන්සේලා විතරයි කියලා ඕනනම් ඕක කල්පනා කරගෙන මේ යනකොට විදර්ශනා ඥාණයම උපදව ගන්න පුළුවන්. භාග්‍යවතුන් සංසිද්ධියක් විදියට උන්වහන්සේ මේ අවශේෂ වශයෙන් ධාතුන් වහන්සේලා ඉතිරුනේ කොතනද? ඉතිරුනේ සෑයකින් දැවිලා රත්තරන් දෙනක බාහලලා දෙන සිදුරු කරලා සඳුන් චිතකයක් ඇතුළට දාලා කපුපුළුම් පටල 500කින් බුදුරජාණන් වහන්සේගේ ශරීරය වෙලලා සුදුරෙදි පටල 500කින් වෙලලා රත්තරන් දෙනක බාහලලා දෙන යටින් සිදුරු කරලා සඳුන් චිතකයක දැවුනේ. ඉතුරුනේ මොනවද? මේ ධාතුන් වහන්සේලා. මේ සෑය අභ්‍යන්තරයේ තියෙන ධාතුන් වහන්සේ. ඒ සෑය ඇවිලිච් එකක් දකින්න. දකින්නකොට අවශේෂ වශයෙන් ඉතුරු වෙච්ච අලු ටික මේ ධාතුන් වහන්සේලා පඨවි ධාතුව විදියට දකින්න. එක එක විදියට කියන්න පුළුවන් මට ඕන නම් ඒක. පඨවි ධාතුව විදියට දකින්න. පඨවි ධාතුව විදියට. සෑය දැවින තැන දැවිච්ච ගින්දරත් මනසින් දකින්න. ඒක තේජෝ ධාතුව විදියට දකින්න. ඒ දැවෙන තැනක තේජෝ ධාතුව විදියට දකින්න. ඊට පස්සේ ඉහළට ඒ චිතකයේ දැවෙනකොට දැන් මේක අපි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නෙමෙයි අපි භාවනාමය අත්දැකීමක් විදියට දකින්න. මේ සෑයක් මේ බඳු තත්වයකට නිර්මාණය වීම සංසිද්ධිය දක්වාම මා තුළ අසීමිත ගෞරවයක් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ආවා. මේ ආපු ක්‍රියාවලියම මේ ධාතුන් වහන්සේලා අවශේෂ වශයෙන් ඉතිරිවීමට බලපාපු ආසන්නම සාධකයේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයක දැවීම. එතනින් අවශේෂව ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා තමයි මේ තැන්පත් වෙලා තියෙන්නේ. ඒක තමයි සිද්ධිය. ඒකට මේ බුදුරජාණන් වහන්සේට වගේ ගරු කළාට මිනිස්සු මේ ක්‍රියාවලිය අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂ නැහැ.
ඒ චිතකයේ දැවෙන තැන පින්වත්නි භාවනාවේ අත්දැකීමක් විදිහට බලද්දී ඒක ලස්සනට මනසින් දකින්න පුළුවන්. ඒ අහසට දුමක් විදියට ඉහළට ගසාගෙන ගියපු දේ අවකාශයට එකතු වෙච්ච දේ වායෝ ධාතුව විදියට දකින්න. වායෝ ධාතුව විදියට දකින්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය තුල පවා ලේ ධාතුව, දහඩිය, ඊට පස්සේ ඒ ශරීරයේ තියෙන වායෝ ධාතු කොටස් පිච්චි ගිය විදිය දකින්න. අවශේෂ වශයෙන් පඨවි ධාතු කොටසක් විතරක් ඉතුරු බව දකින්න. ඒතර ධාතුන් වහන්සේලා දකිනවා වෙනුවට ගැඹුරක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ පින්කම ඇතුලේ වැදගත්ම දේ මෙන්න මේක. වැදගත්ම දේ මේක. මේ පින්කම ඇතුලේ මා තුල චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණස්කන්ධයයි පහළ වුනේ. මේ සෑය කංචුක පලම්දද්දී, මේ සෑය දකිද්දී, මේ සෑය ගැන හාමුදුරුව වර්ණනා කරද්දී මගේ සෝත විඤ්ඤාණයනේ පහළ වුනේ. එතනත් බණ කියාපු හාමුදුරුව ඇස ඉදිරියට තියෙන චෛත්‍ය දකින්න එපා. ක්‍රියාවලියක් විදියට Tamanගේ ස්කන්ධ ටික දකින්න. Tamanගේ ස්කන්ධ ටික දකින්න. මේ සෑය දකින්නකොට මන් තුල චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. මන් තුල චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. මේ සෑය ගැන මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා කියද්දි මා තුල සෝත විඤ්ඤාණය පහළ වෙනවා. මේ සෑය අතීතේ ඉඳලා ආපු මේ ක්‍රියාවලිය ගැන කල්පනා කරනකොට මන් තුල මනෝ විඤ්ඤාණය පහළ වෙනවා. මා තුල විඤ්ඤාණ ස්කන්ධයක් ඇති වෙනව නැති වෙනවා. මේ සෑය තියෙන බවට ඇසින් මේ සෑය පේනකොට ඇස චෛත්‍ය තියෙන බවට සංඥාව හිත තුල පහළ වෙනවා. මේ සෑය ගැන ස්වාමීන් වහන්සේලා කියනකොට දැන් අපි මහියංගන සෑයම කියලා. මේ සෑයේ ග්‍රීවාදා මම මේ මතක් වෙච්ච සිද්ධියක් අල්ලගෙන කියන්නේ ඔබගේ කතාවලට කලප ගන්න. මේ සෑයට දැන් ග්‍රීවාදාතුන් වහන්සේලා වැඩම කරගෙන ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වෙච්ච සරබූ කියන මහරහතන් වහන්සේ. ඒතර මේ සරබූ කියන මහරහතන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ කරපු ක්‍රියාවලිය අහගෙන ඉන්නකොට මගේ හිත තුල ශ්‍රද්ධාව ඉපදුනාට, සද්ධාව කියන ධර්මයේ මගේ හිත තුල උපදුනාට මේක අහගෙන ඉන්නකොට ඇත්තටම උනේ මාගේ කනපදනම් කරගෙන සෝත විඥානේ පහළ වෙච්ච එක. නමුත් අපිට කතාව නෙමෙයිද පේන්නේ. කතාව පේන්නේ. ඇතුලේ ක්‍රියාවලිය මොකක්වත් පේන්නේ නැහැ. කතාවට සාදුකාර දෙනවා. ඒක හොඳයි. මම මේ කියන්නේ ඊට වඩා බොහොම දියුණු එකක් ප්‍රශස්ත එකක්. ඒකට සාදුකාර දෙන එක නවත්තලා ආයෙ පිංකම් කරන එක නවත්තන්න කියලා නෙමෙයි. ඒක ASCII Tamanගේ ස්කන්ධ ටික දැක්කොත් හරිම දියුණු එකක් ඒක. ඒක අපිට කරන්න බෑ. දැකලා බලන්නකෝ. ඊට පස්සේ අර බාහිර අභ්‍යන්තර වටිනාකම බලාගෙන ඉද්දි අඩු වෙලා යන්නේ. බලාගෙන ඉද්දි අඩු වෙලා යන්නේ. දැන් ඒ විදිහට දකින්න සෑයේ ඒ ක්‍රියාවලිය ඇතුලේ පින්වත්නි විඥානස්කන්ධය ඇතිවි නැතිවි ගිය විදිය දකින්න. ඒකට අනුව Taman තුල සංඥා පහළ වෙනවා. චෛත්‍ය කියලා සංඥාව මගේ හිත තුල පහළ වෙනවා. හාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා ගැන කියන හාමුදුරුවෝ ඉන්න බව සංඥා පහළ වෙනවා. ශබ්ද සංඥා මගේ හිත ඇතුලේ පහළ වෙනවා. එතකොට මේ සෑය දකින්නකොට සෑයේ මොකක්වත් නැහැ, මා තුල සංඥා ස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න. මේ ස්වාමීන් වහන්සේ මේක කියද්දී මේ සෑයට කංචුකේ පලන්දද්දී මාස 8ක් විතර මහන්සි වෙද්දී මේ ක්‍රියාවලිය මල්පල ගන්නවද්දී මගේ හිත තුල සැප වේදනාවක් ජනිත වෙනවා. निराமிස සැප වේදනාවක්, වේදනා ස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යනවා. මම්ම මෙහෙම පිංකමක් කළා, අනේ මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා මට මේ ගැන කියලා දුන්නා කියලා ඒවා අහනකොට, ඒවා දකින්නකොට, ඒවා කල්පනා කරනකොට තමා තුල වේදනාවක් හටගෙන නැති වෙලා යනවා. එච්චරයි. සෑය හේම මේ විදිහටම තියෙනවා. සෑය සුපුරුදු විදිහටම තියෙනවා. හාමුදුරුව කෙනෙක් පස්සේ ඇවිල්ලා ඔක ගලවගෙනත් යනවා.
ගලවලා ගිහින් ගබඩාවටත් දානවා. ලොකුවට ඔළුවේ තියාගෙන ආපු කංචුකය ආම්දුරු කෙනෙක් ඕක අකුලලා ගිහින් ගබඩාවකටම අයින් කරලා දානවා. ආය එක මිනිස්සෙක්වත් ඕක අත ගහන්නෙත් නැහැ සමහර විට. මීයන්ගේ ආහාරයක් වෙන්නත් පුළුවන්. එහෙම තමයි ගොඩක් ඒවට වෙන්නේ. දැන් රුවන්වැලි සෑය ළඟට ගිහින් සෑයක් ළඟට ඉතින් ඒක ඇත්ත. මේ දැන් සෑයක් ළඟට ගිහින් බලන්නකෝ මාස ගාණක් කරපු කංචුකය මාස ගාණක් මහන්සි වෙලා පළඳපු කංචුකයට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඉන්නකෝ වරුවක් විතර. මන් දන්න එක සෑයක් තියෙනවා. ඔය මහ සෑය එහෙමනම් නෙමෙයි. එක සෑයක් තියෙනවා. මෙහින් ගැට ගහගෙන යනකොට අනිත් පැත්තෙන් ගලවගෙන එනවා. එහෙම එකක් ඉතින්. අනික ඉතින් ඔය විදියට කංචුක පළඳන විදිහ රෝවා සෑයෙම තියලා තියන්න ගියොත් ඊට පස්සේ හිතා ගන්න පුළුවන් නේ හැමදාම කංචුක පළඳන ඒවා සෑයේ තිබ්බට පස්සේ වෙන දේ. ඒවාටම ලොකු වටිනාකමක් දෙන්න එපා. ඒවා හොඳයි. අර ඒක ඇතුලෙන් අපිට අර Tamanගේ ස්කන්ධ ටික දකින්න බැරි වුණොත් ඒ ස්කන්ධ ටික දැක්කොත් ඒ වෙලාවේ පළඳපු වෙලාවේ මේක ගලවගෙන ගියත් එයාට කැළඹීමක් ඇති වෙන්නේ නැහැ. ඒකට මොනව කළත් කමක් නැහැ. ඔය ස්කන්ධ ටික දැක්කොත් දානි ටික පූජා කළාට පස්සේ හඳුරු වැළඳුවත් එකයි නැතත් එකයි අපිට. වැළඳුවත් එකයි නැතත් එකයි. එතකොට එයාගේ චින්තනය හරි ප්‍රශස්තයි. දානි දුන්නත් සංඝයා කියන අදහස විතරයි තියෙන්නේ. අර හාඳුරු වැඩියේ නෑ. ඒ හාඳුරු වැළඳුවා අර හාඳුරු මොකක්වත් පේන්නේ නැහැ. හරි දියුණු චින්තනයක්. දැන් බලන්න මේ විදියට බලනකොට තමන් තුල සංඥාවයි පේන්නේ. සෑය දකින්නකොට රූප සංඥාව තමන්ගේ ඇතුලේ පහළ වෙන විදියටයි පේන්නේ. සෑය ගැන කියනකොට බණ කියන හාමුදුරුවෝ පේන්නේ ශබ්ද සංඥාව තමන්ගේ සිත තුල ජනිත වෙන ආකාරයයි පේන්නේ. සංඥා ස්කන්ධයක් ඇතිවි නැතිවි යන ආකාරය එයාට වැටහෙන්නේ. ඒකට අනුව සුඛ වේදනාව ඇති වෙනවා. ඒක ගැන හුඟා කල්පනා කරනකොට පුදුම විදිහේ සැප වේදනාවක් හිත තුළ ඇති වෙනවා. හිත නිකන් පුදුම සැනසීමකටපත් වෙනවා. ඒක ඇතුලේ වේදනා ස්කන්ධය ඇතිවි නැතිවි ගියාමක් විදියට දකින්න. ඒකට අනුව ඒවා අහද්දී ඒවා කියද්දී සමහර ස්වාමීන් වහන්සේලා ඔය ඒවා ඇහින් දැක්කා වගේ බොහොම ශ්‍රද්ධාව උපදින විදියට කියනවා. කියනකොට පුදුම විදිහේ ශ්‍රද්ධාවක් උපදින්නේ පින්වත්නි. සමහර ඒවා අහද්දී ඇහැට කඳුළු උනන විදිහේ ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ ශ්‍රද්ධාව සංස්කාරයක් විදියට දකින්න සංකාරස්කන්ධයක් ඇතිවි නැතිවි යාමක් මගේ හිත තුල සිද්ධ වෙනවා කියලා දකින්න. මොකද ඒ ඉපදිච්ච ශ්‍රද්ධාව බණ අහලා නැගිටලා එළියට ගිහින් සෑයෙන් අනිත් පැත්තට ගියාම නෑ. දැන් සෑය ඉස්සරහා පින්කම කරලා සෑයට වඳින්න ආපු අයට කණ්ඩ දෙන තැනට ගියොත් ආර හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව නිරුද්ධ වෙලා එතන උපදින්නේ කෑම පිළිබඳ රාගයක්. අර ශ්‍රද්ධාව හිතේ තියාගෙනම අර රාගය උපදින. රාගය කියන්නේ හිතේ ධර්මයක් නේ. අර ශ්‍රද්ධාව තියාගෙන උපදිනවද නෑ. ශ්‍රද්ධාව ඔක්කොම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ආයෙත් ඉතින් සෑය ගැන කල්පනා කරනකොට ශ්‍රද්ධාව උපදිනවා. ඒක වෙනම එකක්. මේ හිත තුල ඉතිරි නැතුව නිරුද්ධ වෙන ධර්ම තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන්නේ ආයෙත් මනෝ සම්පස්සේ නිසා හිත තුල ශ්‍රද්ධාව වගේ ධර්මයක් උපදින්න පුළුවන්. ඊයේ කරපු පින්කම ගැන අද කල්පනා කරලා. හැබැයි පින්කම කරන වෙලාවට උපදින ශ්‍රද්ධාව තියෙනව නේද? කවදාවත් ආයෙ උපදින්නේ නැහැ. නිකන් හුදු සංකාරස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යන. එච්චරයි. කවදාවත් ඒක උපදින්නේ නැහැ. කොච්චර අනිත්‍යයිද එහෙනම්. මාස 8ක් මහන්සි වෙලා කංචුකේ පලන්දල ඉවර වෙලා උපදිනව නේද ශ්‍රද්ධාවක්? එතනම නිරුද්ධ වෙලා යනවා. ආයේ ශ්‍රද්ධාව කවදාවත් උපදින්නේ නැහැ. ඒ කංචුකේ පලඳපු වෙලාවේ ඔබගේ ඇස්සට ගෝචර වුණ එකක් තියෙන්නේ. කවදාවත් ආයෙ දකින්න බෑ. ඒ රූප මාත්‍රේ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන ලෝකයක්. එතකොට එහෙම එකක් නම් ඒ සෑය දිහා බලනකොට ශ්‍රද්ධාව වගේ සංස්කාර උපදිනවා. ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒවාට අනුව රූපයත් හට ගන්නවා. සමහර විට ඇඬෙන්න උනත් පුළුවන්. මම මෙහෙම පින්කමක් කළා කියලා. රෝමෝද්ගමණය වෙන්න පුළුවන්. පින්කම කරද්දී මාස 8ක පින්කම ඵල දරුවා කියලා. රූපස්කන්ධයත් ඇති නැතිවි යනවා.
මෙහෙම බලාගෙන යද්දී මම පින්කම කළා කියන වෙනුවට පින්කම කෙරුණේ මේ භූමිය කියලා භූමිය දකිනවා වෙනුවට පින්කමට වැඩිය මේ හාමුදුරුවෝ කියලා එළිය හාමුදුරුවෝ දකිනවා වෙනුවට තමන් තුල ස්කන්ධ ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විදියට දැක්කොත් ඒක ඊටා දියුණු ඊටත් වඩා දියුණුයි ඒ ස්කන්ධ ටිකත් අනිත්‍ය වෙලා යනවා නේද කියලා දැක්කොත් ඒ ඇති වෙන ශ්‍රද්ධාව නම් වූ සංස්කාරයේ ඇති වෙච්ච තැනම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා මේක නේද අනිත්‍යතාවය කියලා දැක්කොත් ඒ අර ඇඟ රෝමෝද්ගමනයේ වෙන විදිහේ ශ්‍රද්ධාවක් උපදිනකොට ඒ ශ්‍රද්ධාවට කොච්චර ආසා කළත් කොච්චර කැමති වුණත් ඒ ශ්‍රද්ධාවට ගොඩාක් ආදරය කළත් ඒ ශ්‍රද්ධාව මගේ හිතේ පවත්ව ගන්න මට බෑමයි නේද ආයෙත් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට එකතු වෙනකොට අර සාමාන්‍ය පුද්ගලයෙක් තුල සිත අරමුණු පස්සේ දුවනකොට ලුහු බඳිනකොට සිතුවිලි වල එල්ලි යනකොට අර හිතේ ශ්‍රද්ධාව කියන එක එහෙම නිරුද්ධ වෙලා යනවා නේද මං කොච්චර කැමති වුණත් ඒක තියාගන්න බෑ නේද මේක අනාත්මයි නේද කියලා දැක්කොත් ඒ දකින්න දැක්ම තියනවා නේද ඒ දැක්ම විශාල යහපතක් කරන්නේ අන්න ඔය දැක්ම නැති නිසා තමයි ඇවතුම් පැවතුම් වල පුද පූජාවල වත්පිළිවෙත් වල ආධ්‍යාත්මික නිවීමට අදාළ තල්ලුව ලැබිලා නැත්තේ ස්කන්ධයන් ටිකම දකින්න බණ ඇහුවත් දකින්න මේ බණ ටික බණ අහගෙන ඉන්නකොට මන් බණ කියන හාමුදුරුවෝ දකින්නත් එපා බණ අහන ඔබ දකින්නත් එපා මේ දෙපැත්තෙම හිටගත්තොත් එතන සසර පැන වෙනවා ඔතන තමයි සසර පැන වෙන්නේ. එච්චරයි. ඕක තමයි අන්ත දෙක. ඕක තමයි දෙපැත්තෙන් හිට ගන්නවා කියන්නේ. ඊතර මෙතර කියලා ධර්මී කියන්නේ. ඒ දෙපැත්තෙන් හිටගත්ත දැන් බණ අහලා ඉවර වුණත් පින්වත්නි ඒ කාරණේම දකින්න බණ අහනකොට මගේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ බණ අහන කියන හාමුදුරුවෝ පේනකොට බණ අහන මාව දකින්නකොට ඊට පස්සේ බණ කියන එක බණ ඇහෙනකොට චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ ආදී ස්කන්ධ ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් නේද උනේ ඒකට අනුව මේ ස්වාමින් වහන්සේ වැඩ ඉන්නවා කියලා සංඥා හටගත්තා බණ අහනකොට ඒවට අනුව ඒ වෙලාවේ සංඥා හටගත්තා සංඥා ස්කන්ධයක ඇතිවි නැතිවි යාමක් ඒ බණ හොඳ නම් සද්ධාව වගේ එකක් උපදිනවා සංස්කාරයක් බණ හොඳ නැත්තම් පටිගය වගේ එකක් වුණත් හිතේ ඇති වෙන්න පුළුවන් සංස්කාර ස්කන්ධයක් ඇතිවි නැතිවි යාමක් නේද නිකන් බණ තේරෙනවා නම් හිත තුල නිකන් මනාපකමක් එක්ක සුඛ වේදනාවක් හිත තුල ජනිත වෙනවා වේදනා ස්කන්ධයක ඇතිවි නැතිවි යාමක් නේද බණ අහගෙන ඉන්නකොට අර සද්ධා වගේ ධර්ම ඉපදිච්ච නිසා කායත් නිකන් සංසිඳලා පස්සද්ධියක් ඇති වෙලා ඇඟටත් නිකන් කිසි වේදනාවක්වත් වැටෙන්නේ නැහැ නිකන් කිසිම කාය සම්පස්සේ පැත්තට ගියොත් තමයි ආය වේදනාව වුණත් වැටෙන්නේ වාඩි වෙලා මෙච්චර වෙලාවක් වාඩි වෙලා හිටියද කියලාවත් කිසිම වැටහීමක් නැතුව කාය තුල පවා බොහොම සංසුන්කමක් සංසිඳීමක් නේද ඇති උනේ මේ කය තුලත් වෙනස්කම් ටිකක් ඇති වෙලා තියෙනවා මේ රූපස්කන්ධේත් ඇතිවි නැතිවි යාමක් නේද සිද්ධ උනේ ඔය විදියට දකින්නකොට බණ කියාපු මිනිහෙක් පේන්නෙත් නැහැ බණ අහපු කෙනෙක් පේන්නෙත් නැහැ ඔය දෙකම දකින්න නැතුව Tamanගේ ඒ ස්කන්ධ ටිකම අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැක්කොත් ඒක ඊටාම දියුණුයි අන්න එතන තමයි අර ආධ්‍යාත්මික නිවීම ලෝකයක් එක්ක පැටලෙන්නේ නැතිකම අර සිතුවිලි එක්ක අරමුණු එක්ක එල්ලි යන්නේ නැතිකම මතුවෙන්නේ අපි ඉතින් පින්කමක් කළත් එල්ලි යන ගමනක් තමයි අපිට තියෙන්නේ ඒ නිසා අපට අවබෝධය කරා යන එක ගොඩාක් දුෂ්කරයි පින්වත්නි එතකොට මේ ස්කන්ධයන් ටිකටමයිනේ අපිට තණ්හා උපදින්නේ එච්චරයි පින්කමට නෙමෙයි ස්කන්ධයන් ටිකට තණ්හා උපදින්නේ ඒ වගේම දැන් තවත් කියන්න බලන්න දැන් සෑය දිහා බලාගෙන පුළුවන් තරම් බෝධිපාක්ෂික ධර්මම දකින්න. සෑය පුළුවන් එහෙම බලන්න ඕන දෙයක පුළුවන්. මේ හැම දෙයකම මේක තියෙනවා. බෝධිපාක්ෂික ධර්මම දකින්න. පාදම සද්ධාව විදියට දකින්න. පේසා වලලු ටික බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ කියන අවිච්ඡප්ප්‍රසාදේ දකින්න පේසා වලලු තුනි. ගර්භයෙන් සන්තිස් බෝධිපාක්ෂික ධර්මයේ දකින්න. සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක දකින්න. ඒක උඩ තියෙන හතරැස් කොටුවෙන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිනු කළොත් Taman තුල අවබෝධ වෙන චතුරාර්ය සත්‍ය දකින්න.
ඒ අවබෝධය කරා ස්ථාවර වෙච්ච කෙනෙකුට අවම යහපත වෙච්ච සුගතියක හිත පිහිට වෙන විදිය දෙවිය සතරැස් කොටුවට උඩින් තියෙන දේවතා කොටුවෙන් දකින්න. සුගතියට මේකේ අවම යහපත සුගතිය. ඒ අවම යහපත ඒක. එතනින් පස්සේ අර කොත් කැරැල්ලෙන් පින්වත්නි නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ දකින්න මාර්ගයයි ඵලයයි දකින්න. ඊට පස්සේ කොත් වහන්සේගෙන් අමා නිවන දකින්න. ඕම දැක්කොත් එයා ඡාය දිහා බලාගෙන නිවනට එකතු වෙයි. ඒවා Taman තුල මේ පිංකමස්සේ කොච්චර වැඩිලාද කොච්චර වැඩිලා නැද්ද කියලා Tamanව දකින්න. ඇතුලේ ගුණයට කොච්චර විවෘත වෙලාද කියලා දකින්න. විවෘත වෙලා නැත්තම් මේ සෑයට කරපු බාහිර මේ අපි ඔය පිංකමක්නි බාහිර එකක්නි මේ බාහිරව කරපු දේ මත මගේ ඇතුලේ මේ කියන වැඩපිළිවෙල නැත්තම් මේ බාහිර දේ මත ලොකු යහපතක් වෙන්නේ නැති බවත් Tamanගේ මනසින් දකින්න. එතකොට පින අභිබවා විදර්ශනාව පැත්තට අපේ හිත විවෘත කරගෙන ඒ බඳු විදර්ශනාත්මක දැක්මක් සහිත ශ්‍රාවක භාවයකින් නිවි සැනසීම පිණිස අපට උපකාරාර්ථේ ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා.